මෙන්න මේ ස්ටැචුව එක දැක්කම මතක් වුණේ නිව්යෝර්ක් ස්ටොක් එක්ස්චේන්ජ් එක ඉස්සරහා තියෙන හරි ප්‍රසිද්ධ ස්ටැචුව එකක් චාර්ජින් බුල් කියලා. මේකේ ඇත්තටම රෙප්ලිකාස් තව ලෝකේ රටවල් වල තියෙනවා, ජර්මනි වල තියෙනවා, නෙදර්ලන්ඩ්ස් වල තියෙනවා, ඉටලි වල තියෙනවා, චයිනා වල තියෙනවා, ජපාන් වල තියෙනවා. අද කතාව මේ ස්ටැචුව එක ගැන නෙමෙයි. මේ ස්ටැචුව එක ඉස්සරහා තියපු වෙන ස්ටැචුව එකක් ගැන කතාවක්. 2017 මාර්තු 7 වෙනිදා. ඒ කියන්නේ ඒ අවුරුද්දේ ඉන්ටර්නැෂනල් විමෙන්ස් ඩේ එකට කලින් දවසේ කවුරු හරි ගෙනල්ලා මේ ස්ටැචුව එක ඉස්සරහා තියනවා ගර්ල් කෙනෙක්ගේ ඉනට අත තියාගෙන ඉන්න හරි ගැම්මෙන් චාර්ජින් බුල් දිහා බලාගෙන ඉන්න ස්ටැචුව එකක්. ඉතින් හැමෝම බලනවා ඇයි මෙහෙම වෙන ස්ටැචුව එකක් මේක ඉස්සරහා ගෙනල්ලා තියෙන්නේ කියලා. කතන්දරේ මෙන්න මෙහෙමයි. thank you මල්ලි. 2017 වෙද්දී ලෝකෙ හිටපු ගොඩාක් බෝඩ් ඔෆ් ඩිරෙක්ටර්ස්ලා පිරිමි අය. ගෑනු අය හිටියේ බොහොම පොඩ්ඩයි. ඒක හින්දා මෙන්න මේ ස්ටැචුව එක තිබ්බ කම්පැනි එකට ඕන වුණා ලෝකෙ පුරාම ඩයලොග් එකක් ඇති කරලා බෝඩ් ඔෆ් ඩිරෙක්ටර්ස්ලා විදිහට ලොකු කම්පැනිස් වල කාන්තාවන්ට පොසිෂන්ස් අරන් දෙන්න. ඇත්තටම මේක නිසා ලෝකෙ පුරාම ඩයලොග් එකක් ඇති වෙලා 2018 වෙද්දී ලෝකෙ ලොකුම කම්පනීස් 301ක බෝඩ් ඩිරෙක්ටර්ස්ලා විදිහට ෆීමේල් ඩිරෙක්ටර්ස්ලා පත් වුණා. ඇයි ඉතින් කාට හරි ඕන වෙන්නේ තමන්ගේ සල්ලි වියදම් කරලා ලෝකෙ ලොකු කම්පනීස් වල ඩිරෙක්ටර්ස්ලා විදිහට කාන්තාවන්ට පත් වෙන්න අවස්ථාව හදලා දෙන්න. මේක කරපු කම්පැනි එකේ නම SSGA. මෙන්න මේ SSGA කියලා කියන්නේ බිලියන ගාණක් ඩොලර්ස් තියෙන කම්පනීස් වල ඒගොල්ලන්ගේ ඩොලර්ස් කොහෙටද ඉන්වෙස්ට් කරන්න ඕන කියන එක මැනේජ් කරන කම්පැනි එකක්. මේගොල්ලන්ට රිසර්ච් එකකින් හෙළි වුණා ලෝකේ තියෙන කම්පනීස් වල ඩිරෙක්ටර්ස්ලා විදිහට ෆීමේල්ස්ලා හිටියොත් අන්න ඒ කම්පනීස් වඩා හොඳින් පර්ෆෝම් කරනවා කියලා. මේගොල්ලෝ මැනේජ් කරන සල්ලි මේගොල්ලන්ට දාන්න ඕන වුණා ෆීමේල් ඩිරෙක්ටර්ස්ලා මැනේජ් කරන ඕගනයිසේෂන් වලට. හැබැයි එහෙම ඒවා තිබ්බේ ලෝකේ බොහොම පොඩ්ඩයි. අන්න ඒක ඒගොල්ලන්ට ඇති කරගන්න තමයි මේගොල්ලෝ මෙහෙම ස්ටැචුව එකක් ගිහිල්ලා අර ප්‍රසිද්ධ චාර්ජින් බුල් ස්ටැචුව එක ඉස්සරහා තියෙන්නේ. බලන්න කය බරවාට පිටකර බෙහෙත් බඳිනවා වගේ දෙයක් නේද ඒගොල්ලෝ කරලා තියෙන්නේ. හැබැයි වැඩේ වැඩ කරා. සමහර වෙලාවට ඔයාට තියෙන ප්‍රශ්නෙට ක්‍රියේටිව්ලි හිතුවොත් පය බරවාට පිටකර තමයි බෙහෙත් බඳින්න තියෙන්නේ. මේක තමයි මේකෙන් ඉගෙන ගන්න තියෙන ලොකුම පාඩම.